ආයුබෝවන් යාළුවනේ. ඔයාලා ගොඩක් දෙනෙක් හීන දකිනවා ඇති පවුලත් එක්කම යුරෝපේ පදිංචියට යන්න. ඉතින් මම හිතුවා ආයෙත් මගේ අලුත් වීඩියෝ එකෙන් කරන්න කොහොමද ඩෙන්මාර්ක් වලට පවුලත් එක්කම පදිංචියට යන්නේ කියලා. මම දන්න විදිහට ගොඩක් රටවල අපි ශිෂ්‍යයෙක් විදිහට යද්දී පවුලයට වැඩ කරන්න තියෙන අවස්ථා හරිම සීමිතයි. කියන්නේ අපි දැන් ජර්මන් වගේ ගත්තොත් එහෙම අපිට අපේ පාර්ට්නර්ව එකගෙන යන්න බෑ. ඒකේ ඩිපෙන්ඩන්ට් වීසා එයාලගේ දෙන්නේ නැහැ. ඒත් ඩෙන්මාර්ක් කියන්නේ ඒකට තියෙන හොඳම විසඳුමක්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ උසස් අධ්‍යාපන සිහිනයත් එක්කම පවුලේ අයවත් ඩෙන්මාර්ක් ගෙන්න ගන්නේ කොහොමද? එතකොට එයාලට එහෙදි හම්බෙන වරප්‍රසාද මොනවද? ඒ වගේ කරුණු ටිකක් තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් මම එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්නම්. මේ තියෙන්නේ එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඔයාලට new to Denmark කියලා තියෙනවා. ඔයාලට මේකෙන් දැනගන්න පුළුවන් يعني ස්ටුඩන්ට් කෙනෙක්ට කොහොමද එයාලගේ වීසා ප්‍රොසෙස් එක යන්නේ, ස්ටුඩන්ට් කෙනෙක් වෙද්දි කොහොමද ඔයාලට ඒ opportunities හොයාගන්නේ, ඒ දේවල් එක්ක වගේම එයාලගේ වීසා ප්‍රොසෙස් එක යන්නේ විදිය සම්පූර්ණ විස්තරයක් මේ new to Denmark කියන මෙයාලගේ වෙබ්සයිට් එකේ තියෙනවා. මම ඒකේ family member කෙනෙක් කොහොමද එක්කයි යන්නේ කියන එක කොටස ගත්තා. එයාලගේ මුලින්ම තියෙන මේ පැත්තේ අයිනේ තියෙනවා normal processing time එක. ඒක 2 month කියලා තියෙනවා. ඒක අතර වෙනස් වෙන්න පුළුවන් මොකද එයාලට එන ස්ටුඩන්ට් වීසා කාලෙට එන ඒ කේසස් එක සාමාන්‍යයෙන් එක මාස 3ක් ඒ වගේ යන්න පුළුවන්. එයාලගේ වීසා ෆී එක විදිහට යන්නේ ඩැනිෂ් ක්‍රෝන් 3080ක්. සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් නම් මට හරියටම කියන්න බෑ. ලංකාවේ මුදලින් මම හිතන්නේ දැන් ඩැනිෂ් ක්‍රෝන් එකක් 40 ගාණක් වෙනවා. එතකොට අපි බලමු මේකේ තියෙනවා අපි මොනවද දැනගන්න ඕනේ අය how to apply කොහොමද apply කරන්නේ කියන එක. ඒකේ අපි ඉස්ලාම් තියෙනවා මොකද්ද මේ family member කෙනෙක් එක්ක යනවා කියන එක. ඒකේ තියෙන්නේ අපිට family member කෙනෙක් විදිහට අපිට එක්ක යන්න පුළුවන්නේ ඔයාගේ husband, wife එහෙම නැත්නම් ඔයාගේ child කියපම අවුරුදු 18ට අඩු ළමයි. එනවා අපිට අපේ අම්මලා තාත්තලා එහෙම කවුරුත් මේකට එක්ක යන්න බෑ. ඒකේ මම කලින් කියලා තිබ්බා state approval education program තියෙනවා non state ඒවා තියෙනවා. යාළගේ universities වර්ග දෙකක් තියෙනවා. state university non state university කියලා. ඒකේ 2025 මැයි 2 වෙනිදාට කලින් ඔයාලට resident permit එකක් හම්බෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් non state approved educational program එකකට ඔයාලගේ ළමයිව ගන්න. ඒත් ඊට පස්සේ කිසිම විදිහක අවසරයක් නැහැ non state university එක අයට තමන්ගේ පාර්ට්නර්ව හරි ළමයිව ඩිපෙන්ඩන්ට් විදිහට එක්කයි යන්න. ඒක තමයි දැන් තියෙන්නේ. ඔයාලා දානවා නම් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම state approved university එකකට. මම ඒ ගැන ඊළඟ වීඩියෝ එකකදී කතා කරන්නම් මොකද්ද මේ non state university, state university ඒ වගේ තියෙන කරුණුත් වෙනස් වෙනවා. ඊට පස්සේ what are the conditions ඒක ගැන බැලුවොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ husband, wife එහෙම වෙන්න ඕනි. එහෙම නැත්නම් අවුරුදු 18ට අඩු ළමයෙක් වෙන්න ඕනි. ඔය කට්ටිය එකට ජීවත් වෙන්න ඕනි. අනිත් එක විශේෂම දේ valid passport එකක් තියෙන්න ඕනි. මේකේ තියෙන වගේ wife හරි husband හරි යනවා නම් ඔයාලා මැරි කරලා තියෙන්න ඕනි. ඒ marriage certificate තියෙන්න ඕනි. ඒව legal වෙන්න ඕනි. ඒ දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපි බලමු what are the requirement for financial support. මේකේ අපිට අපි state university එකකට යනවා නම් සාමාන්‍යයෙන් අපි first year එකට හරි එහෙම නැත්නම් first semester එකකට හරි අපි tuition fee එක ගෙවලා තියෙනවා නම් අපි student
සාමාන්‍යයෙන් ලිවින් කොස්ට් එකක් පෙන්වන්න ඕනේ නැහැ. ඒ වුණාට ඒවත් එක්ක ඔයාගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි ළමයෙක් හරි යනවා නම් ඒ කට්ටියට අනිවාර්යයෙන්ම අපි ලිවින් කොස්ට් එකක් අපි ළඟ තියෙනවා කියන එක පෙන්වන්න ඕනි. එතකොට ඒකදී අපිට දාලා තියෙනවා මොනවද ඕනි කියලා ෆයිනෑන්ෂියල් සපෝට් වලට බැංක් ස්ටේට්මන්ට් එකක් ඕනි. ඒකදී ඔයාගේ ස්පොන්සර්ගේ ෆුල් නේම් එක තියෙන්න ඕනි. දැන් ඔයා හිතන්නකෝ හස්බන්ඩ් වයිෆ් යනවා නම් වයිෆ් තමා ඩිපෙන්ඩ් විදිහට යන්නේ. එතකොට හස්බන්ඩ්ගේ account එකේ සල්ලි තිබ්බනම් තමා ඒක තමා හරි විදිය. නැත්නම් වයිෆ්ගේ account එකෙත් සල්ලි පෙන්වන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ date of statement එක තියෙන්න ඕනි. කරන්සි එක බැලන්ස් එක ඒ දේවල් ටික තියෙන්න ඕනි. අනිත් එක විශේෂම දේ තියෙනවා ඔයාලට දැන් සාමාන්‍යයෙන් මාස 12කට විතර වගේ කියන්නේ අවුරුද්දකට විතර වගේ ලිවින් කොස්ට් එක පෙන්නන්න ඕනි. මාසෙකට සාමාන්‍යයෙන් ඩැනිෂ් ක්‍රෝන් 7426ක් 2026ට අනුව ඩැනිෂ් ක්‍රෝන් 7426ක්. එතකොට අවුරුද්දකට යාලා ඉල්ලනවා ඩැනිෂ් ක්‍රෝන් 89112. ඒ වගේ දැන් ඔයත් එක්ක යන හැමෝටම මේ 7426 ගානේ ඔයාලා පෙන්වන්න ඕනි. ඊට පස්සේ තියෙනවා what are my right if I granted the permit. කියන්නේ ඩිපෙන්ඩන්ට් විදියට යනවා නම් මේ දේවල් ඔයාලට ලැබෙනවා. රෙසිඩන්ට් එක හම්බ වෙනවා, work and study, public benefit නම් ඔයාලට ගන්න බෑ එහෙ දෙන. මොකද ඔය ස්ටුඩන්ට් යටතේ වැඩ යටතේ හම්බෙන ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට නේ ඉන්නේ. එතකොට ඔයාලට public benefit කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට මේ ඩැනිෂ් රිලේෂන් එකක් තියෙනවා. එයාලගේ රටේ අනිවාර්යෙන් ඔයාලට PR එකක් ගන්න ඕන නම්, සිටිසන් ගන්න ඕන නම් එයාලගේ ඩැනිෂ් එක්සෑම් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඩැනිෂ් පාස් වෙන්න ඕනි. එතකොට මෙයාලා මේ ඩැනිෂ් එයාලගේ ක්ලාසස් ෆ්‍රී. ඔයාලට සතයක්වත් ගෙවන්න ඕනේ නැහැ. එයාලා නොමිලේ උගන්වනවා මේ ඩැනිෂ්. එතකොට මේක work and study. ඔයාලට දැන් ඩිපෙන්ඩන්ට් විදිහට යනවා නම් අනිවාර්යෙන් මේ ඩිපෙන්ඩන්ට් යන කෙනාට full work rights හම්බ වෙනවා. ඒ කියන්නේ full time වැඩ කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ how long can I stay in Denmark? ඒ කියන්නේ දැන් ඔයා ඒ ඩිපෙන්ඩන්ට් විදිහට යනවා නම් ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ්ට හරි හම්බ වෙනවා නම් අවුරුදු 5කට වීසා එක හම්බ වෙනවා කියලා හිතන්නකෝ. ඔයාලටත් ඒ අවුරුදු 5 අනිවාර්යෙන් ඉන්න පුළුවන්. සාමාන්‍ය මාස්ටර් එකකට ස්ටුඩන්ට් වීසා එක අවුරුදු 2ක් හම්බ වෙනවා. ඊට පස්සේ ජොබ් සර්චින් වීසා එක හම්බ වෙන අවුරුදු 3කට සාමාන්‍යයෙන් අනිවාර්යෙන් අවුරුදු 5කට මෙහෙ යද්දි යාලා වීසා එක ගහලා තමා යවන්නේ. දැන් සමහර රටවල් වල තියෙන අපි ගිහිල්ලා ඉවරලා වීසා එක ආපහු එක්ස්ටෙන්ඩ් කරන්න ඕනි. ඒත් මෙහෙ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කෙලින්ම අවුරුදු 5කට වීසා එක ගහලා තමයි මෙහි යවන්නේ. ඒ ටික තමයි මට විශේෂයෙන්ම මේකෙදි කියන්න තියෙන්නේ. මම ඉස්සරහට කතා කරන්නම්. දැන් ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕනි. මේකෙදි ළමයිට හම්බ වෙනවා full work rights. full work rights නෙවෙයි, ළමයිට හම්බ වෙනවා free education. කියන්නේ ඔයාලා අවුරුදු 18ට අඩු ළමයි එක්ක යනවා නම් අනිවාර්යෙන් එයාලගෙට කිසිම මුදලක් ඔයාලා এডুকেෂන් වලට ගෙවන්න ඕනේ නැහැ. এডুকেෂන් ෆ්‍රී, සම්පූර්ණයෙන්ම ෆ්‍රී. මම ඒ ගැනත් කොහොමද කරන්නේ ඒ ගැනත් මම ඉස්සරහට කතා කරන්නම්. ඊට පස්සේ තව කතා කරන්න තියෙනවා මට විශ්වවිද්‍යාල ගාස්තුයි ඒ සම්බන්ධව. මම ඒ ටික තව ඉස්සරහට කතා කරන්නම්. මේක මම විශේෂයෙන්ම අර ගොඩක් කට්ටිය අහපු හින්දා මම මේ වීඩියෝ එක කරේ. කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් එක්ක ඩිපෙන්ඩන්ට් යද්දී ඩිපෙන්ඩන්ට් හම්බෙන වාසි මොනවද කියන එක ගැන මම ඉස්සරහ වීඩියෝ වලදී තව කතා කරන්නම්. පාර්ට් ටයිම් ජොබ් කොහොමද එහෙ, එතකොට අවුරුදු 3ට හම්බෙන work visa එක, job seeking visa එක කොහොමද, ඒකෙන් හම්බෙන වාසි මොනවද, එතකොට මෙයාලගේ තියෙනවා positive list එකක් job වලට.
ඒ පොසිටිව් ලිස්ට් එකේ තියෙන ජොබ් මොනවද? ඒ වගේ දේවල් ටික මම ඉස්සරහට කතා කරන්නම්. මම හිතනවා ඔයාලා ඒ ගැන විස්තර තව දැනගන්න ඕන නම් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මේක යාළුවන් අතර ෂෙයා කරන්න, channel එක subscribe කරලන්න නම් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන මේ වගේම වැදගත් තොරතුරු අරගෙන මම ආයෙත් එන්නම්. එහෙනම් සුබ දවසක්.